මේ මොකද්ද මෙතන කරන්නේ? බය වුණාද? දවසේ පළවෙනි වතාවට මැස් දෙක ගන්නකොට ඒන්ජල් කෙනෙක් ළඟට වෙලා ඉන්නකොට. ඔව්. ඒන්ජල් කෙනෙක් කියලා මං රැවටුණා. බය වෙන්න එපානේ. මං ඒන්ජල් කෙනෙක් නෙවෙයිනේ. Yep. Touch me with you. මෙහෙම එකපාර උදේ පාන්දර කාමරය ඇතුළට එන්න එපා. ඇයි එහෙම හරි නැද්ද? නෑ මට ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාට හරි නැති වෙන්න පුළුවන්. කියන්නකෝ දැන් කිව්වේ නෑනේ ඇයි මොකටද මේ උදේ පාන්දර කාමරයට ආවේ? අපේ තාත්තා හැමතිස්සෙම බයිනෝ මං ඔයත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ නැහැ කියලා. එයා හිතන් ඉන්නේ මං ඔය මිස් කරනවා කියලා. ඔන්න එයා තමයි මාව බලෙම මෙහෙට ඇවිල්ලා ඩ්‍රොප් කරලා ගියා. ඕකේ? ඔව් මොකටද ඩ්‍රොප් කරේ? ඔයත් එක්ක ඉතින් ඔෆිස් යන්නනේ. මං අද ඔෆිස් යන්නේ නැහනේ. Then වැඩ මට මේ මං අද මේ අර දාගත්ත වෙන වැඩ වගේක් තියෙනවනේ. ඉතින් මාත් එන්න. ඔයා වැඩ ටික කරලා ඉවර වෙලා එනකම් මම වෙහිකල් එකට වෙලා එන්න. නෑ ඔයාව එකගෙන යන්න පුළුවන් වැඩ නෙමෙයි. නෑ ඉතින් අපි ඔෆිස් යන දවසක දෙන්නත් එක්ක යමු. අනේ කෙවින්. මං දත් මැදලා නෑ. මට මගේ උදේ ප්‍රෝටීන් එක කරගන්න දෙන්නකෝ. හරි ඊට පස්සේ මේක කතා කරමු. ඔයා යන ඕනම දිහාවකට මාවත් එක්ක යන්න. I will promise you that I won't disturb you. Okay? Promise and promise. Okay? ඇයි දැන් අපි මෙතෙන්ට ආවේ? එතනට ආවේ so we can have lunch together. Lunch? මේ lunch ගන්න time එක නෙමෙයිනේ. Now it's just 10:30. කමන්නේ නැහැ ඉතින්. ලන්ච් වෙලාව වෙනකන් ටිකක් කතා කරමු. අපිට කතා කරන්නත් බැරුණා අනේ කාලෙකින්. මං හිතලව තමයි කලින් ආවේ. මට ඕනේ ටිකක් වත් එක ඉන්න. Seriously? Of course. Hey. නෑ ඉතින්. මාත් එක්ක lunch ගන්න හිතන එකක් පුදුමයි. ඇයි පුදුම? මං ඉතින් කොච්චර ඩිනර් හවුස් වලට කතා කරලා තියනවද? ඔයත් ඒක දවසකවත් ආවේ නෑනේ. හරි ස්වීටි. යම් වෙලාවක ඩිනර් අවුට් එකකට මම ආවේ නැති එක දැන් කතා කරලා වැඩක් නෑනේ. දැන් අපි කතා කරමු අපි ආපු එක ගැන. Kevin, are you serious? Of course I'm serious. මට හිතා ගන්නවත් බෑ වාගේ මේ change එක. What can I get for you? Cappuccino or anything else? Hey. ඔයාට මොකද බලනකොට මට මොන හරි වුණේ. හරි. ඔයා හිමීට හිතන්න මොනවද ඕනේ කියලා. මම නිකන් පාට වැටෙන්නේ නැහැ. අර ගෑණි ඔයා පාටට දාලා ඔයාව අනාථෙක් කරා. මගේ වටන කාලෙත් නැති කරා. මං අද ඔය ගෑණිට කෙක් කියලා දෙන්නම්. නේ අයිසනේ. මං කොහෙද හරි කවදා හරි කියලා තියෙනවද? මම භාවනා මුතු හෙට්ටිගම මැරි කරනවා කියලා මං කියලා තියෙනවද මගේ කටේ? ආ? මං කවදාද තමුසලා I love you කියලා තියෙනවද? ඇයි නැත්තේ? ඉතින් කොච්චර මම ඔෆිස් එකට එනකොට කන්න බොන්න දීලා මට ආදරේ කියලා කිව්වද? ඇයි මැරෙලා ඉපදලාද? හරි. අපි දැන් මේක පැත්තකින් තියමුකෝ. ඔය දැන්වත් පිළිගන්නවද නැද්ද? ඒ කෙල්ල කැෆේ එකක් තියනවා කියලා. කැෆේ එකක් තියෙනවා. She's my girlfriend. Definitely මොකද්ද ඔයාට ඒක කියන්න දෙන්නේ? Right. මම ඒ කෙල්ල එක්ක කතා කරලා මේක ඉස්සර ගන්න. රොසුල් තමුසල කතා කරන්න තියෙන්නේ. මොකද්ද කතා කරන්න තියෙන්නේ තමුසල? මං ඒකට ආදරේ. හරි? ඔන්න මං ක්ලියර් උත්තරයක් දීලා තියෙන්නේ. මගේ ආදරේ එයා. ඔයා නෙමෙයි. හරි? දැන් තමුසල දෙන්න මේක දන්නවනේ. ඒක නිසා කරුණා කරලා මගේ ජීවිතේ ප්‍රශ්නට අත ගන්න තු මෙතනින් ඵලයල්ලා.
මොකද මට එන්න කිව්වේ? මේ යාළුවගෙන් පත්තු කරාද? anyways මේ අපි කොහෙට හරි ගිහිල්ලා කතා කරමු නේද? කොහෙට හරි ගිහිල්ලා කතා කරන්න ලව් කරන්න නෙමෙයි වට එන්න කිව්වේ. නිකන් කතා කරන්න එන්න කිව්වේ. ඒකට මෙතන හොඳයිද? okay as you wish. I think මට ඒකට අයිතියක් තියෙනවානේ. මන් ළඟ තිබුණ දෙයක් වෙන කෙනෙක්ට අයිති වෙනකොට මෙහෙමවත් රියැක්ෂන් නැහැ නේද? වැඩක් නැහැ නේ. දැන් නිම්නාවිව නැති කරනවා කියලා නේ. නිම්නාවිව නැති කරනවා කියන එකේ ඔයාගේ ඩෙෆිනිෂන් එක මොකද? කොහොමද නිම්නාවිව නැති කරන්න හිතන්නේ? නැති කරනවා කියලා කියන්නේ අයිද එයාට ආව නැති කරනවා එහෙම නැත්නම් ඔයාට ආව නැති කරනවා. කොහොමද දන්නේ කරන්න යන්නේ එක? කොහොම හරි පුළුවන්. අපිව මරනවද? නෑ මොකද මරන්නවත් වෙයි. ඉතින් අපි දෙන්නව වෙන් කරන්න නම් ඉතින්. හැබැයි ඉතින් මට මේ කතාව කියපු විදිහට නම් ඔයා නිකන් මරන්න වගේ ටෝන් එකකින් කිව්වා කියලා තමයි කිව්වේ. නැත්තද? කවුද කියපු එක කියන්නේ? ඇයි ඔයා කියපු එක ආවා දන්නේ නැද්ද? දන්නවනේ. නුරාන්. ඇයි ඔයාගේ එන මැංගෝ ෆ්‍රෙන්ඩ් නේ නුරාන්. හැබැයි බවනා ඔයාගේ මැංගෝ ෆ්‍රෙන්ඩ් උනාට වැඩක් නැහැ. ඔයා කියපු ඔක්කොම රෙකෝඩ් කරා වගේ ගෙනල්ලා මගේ කනේ තිබ්බා. හැබැයි ඒකට පින් සිද්ධ වෙන්න මෙහෙම දෙයක් වුණා. ඉතින් දැන් අටු ගානේ අපි ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලානේ යාළුකමක් හරි තිබුණානේ කියලා හරි. පාරකදී දැක්කත් hina වෙන්න හරි දන්න. පොඩි හරි ප්‍රසාදයක් මට ඔයා ගැන තිබ්බනා. ඒකත් දැන් නැති වෙලා ගියා. ඔයා මාර දේවල් උනේ ප්ලෑන් කරන්න අපි නැති කරන්න. අනේ මේ කෙවි නිකන් බොරු කියන්න එපා. මං එහෙම කාත් එක දෙක තුනක් කවද විනාශ කරන්න ප්ලෑන් කරේ නැහැ. නෑ බොරුවක් නෙමෙයි ඇත්තක් මං කියන්නේ. මොකද මං ගාව සාක්ෂි තියෙනවා නුරන් මට කියපුවා ගැන. නෑ මැඩම් මෙහෙමයි මම මෙතනට ආවේ ඒවා කියන්න නෙමෙයි. මං ඔයාලට එක දෙයක් කියලා යන්න ආවේ. දැන් මේ රට්ටු කතා වෙනවනේ. ඔයයි පුරාණුයි. මට කිසි ප්‍රශ්නයක් නෑ උනේ. මට කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාලා දෙන්න හම්බ වෙන වෙලාවල් වලදී අපිව මාතෘකාවක් කරගන්න තියාගන්න එපා. තේරුණාද? ලොක්කගේ පණිවිඩ මොකටද එයා අරන් ඇවිල්ලා තියෙන්නේ? මං නම් එයාට පොඩ්ඩක්වත් ආස නැහැ. කතා කරන්න තියෙන දේ කතා කරලා ඉක්මනට යවන්න. හරිද? මොකටද ඔය මෙහි ආවේ? sorry. sorry. ඇයි මොකටද සෝරි කියන්නේ? තේරුමක් නැති ගමනක් ආවට. ඔයා ඔය ඇත්තටම තේරුම් අරගෙනද කියන්නේ? එහෙමනම් භාවනා ඇත්තටම ඒක ලොකු දෙයක්. භාවනා ඔයාට මේ දේ හොඳින් පැහැදිලි කරන්න මම ගොඩාක් උත්සාහ කරා. ඔයා දන්නවනේ. ඒ වුණාට ඔයා තමයි ඒක තේරුම් ගත්තේ නැත්තේ. මට දැන් තේරෙනවා. මම යන්න. මං ආයෙ කරදර කරන්නේ නැහැ. සතුටින් ඉන්න.
ඉක්මනින් සනීප වෙන්න. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ.